නිවසක් මිලදී ගන්න හිතන් ඉන්නවද? එහෙනම් මේ දේවල් අනිවාර්යයෙන්ම බලන්න. නැත්තම් සල්ලිත් ඉවරයි, නිවසත් නැහැ. පළමුවෙන්න නීතිඥයෙක් ලවා මුල් ඔප්පුව වගේම අවුරුදු 30ක පැහැදිලි ඉතිහාසයක් තියෙන ටයිටල් රිපෝට් එක පරීක්ෂා කරගන්න. බැංකු ණය හෝ වෙනත් නීතිමය විරුද්ධතා තියෙනවද කියලා 100%ක්ම දැනගන්න ඉන්කම්බරන්ස් සර්ටිෆිකේට් එකක් අනිවාර්යෙන්ම ගන්න. ඉඩම් ලියාපදිංචි කාර්යාලීන් අලුත්ම තත්ත්වය බලන්න. ගොඩනැගිලි අනුමැතිය සහ අලුත් නිවසක් නම් COC සහතිකය තියෙන්නම ඕනේ. ජලය, විදුලිය සහ මාර්ග සම්බන්ධතාවල බිල්පත් වගේම ඒවා පසුව ඔබේ නමට පහසුවෙන් හරවා ගන්න පුළුවන්ද කියලා සොයන්න. බිත්ති ඉරිතැලීම්, වතුර ගැලීම් වගේ දේවල් හොඳින් බලන්න. අවශ්‍ය නම් සිවිල් ඉංජිනේරුවරයෙකු ලවා නිවසේ තත්ත්වය පරීක්ෂා කරගන්න. බැංකු ණය ගන්නවා නම් බැංකුවේ තක්සීරු වාර්තාව බලන්න. අත්තිකාර මුදල් දෙන්න කලින් ඇග්‍රීමන්ට් ටු සෙල් එකක් හදාගන්න. මුද්‍රා ගාස්තු, නොතාරිස් ගාස්තු සහ හිඟ පළාත් පාලන බදු නැති බව ස්ථීර කරගෙන නීතිඥ උපදෙස් මතම පමණක් ගෙවීම් කරන්න. නිවස පිහිටි ප්‍රදේශීය ගම් වතුර හෝ නායයෑම් කලාපයක්ද ප්‍රවේශ මාර්ගයේ පොදු පාරක්ද කියලා අසල්වැසියන්ගෙන් අහලා දැනගන්න. මතක තබා ගන්න. කිසිම වෙලාවක නිසි නීතිමය ලියකියවිලි හෝ අත්තිකාරම් ගිවිසුමකින් තොරව කිසිම කෙනෙකුට මුදල් ගෙවන්න එපා. කරදරයක් නැතිව නිවසක් මිලදී ගන්න හෝ ඔබේ නිවස ඉක්මනින් විකුණා ගන්න අදම අමතන්න. වාසි වාස 0.70 326 111 7